ගොඩක් වෙලාවට අපි වියදම් කරන දේවල් වලට වැඩිය කැමති නැහැනේ. හැබැයි ඕස්ට්‍රියාවේදී අපි කැමති වුණත් අකමැති වුණත් මෙන්න මේ වියදම් ටික නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. අයිබෝන් හැමෝටම ඔන්න ඉතින් අද මගේ තුන්වැනි vlog එක. අද vlog එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රියාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජීවත් වෙනකොට ඔයාට දරන්න වෙන එක්ස්පෙන්සස් මොනවද කියන එක. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම අපි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න කලින් අපි හොයලා බලන්න ඕන. මොකද රටකට ගිහිල්ලා ඉගෙන ගන්න කලින් ඒ රටේ අපිට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕන නිසා. මේ දේවල් ඉස්සෙල්ලම මම මෙහෙට ඇප්ලයි කරන්න කලින් මම අපේ ස්ටුඩන්ට් ගෲප් එකේ කලින් ආපු කට්ටිය දාන පෝස්ට් වලින් ඊට අමතරව ඕස්ට්‍රියාව සම්බන්ධව තියෙන අනිකුත් ගෲප් වලින් ඉතින් හොයාගත්තු දේවල් තමයි මම ඉගෙන ගත්තේ මෙහෙ ඉන්න කලින්. හැබැයි මගේ වීඩියෝ එකකින් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මම ඇත්ත වශයෙන්ම මෙහෙදී මගේ දේවල් වලදී වියදම් කරන මට වියදම් කරන්න වෙන දේවල් සහ මට ඇත්තටම යන වියදම කොච්චරද කියන අපේ ඇකොමඩේෂන් එක. එතකොට ඕස්ට්‍රියාවේ මං හිතන්නේ ඕනම කෙනෙක්ට වැඩියෙන්ම වියදම් වෙන්නේ මේ දෙයට. ඉතින් ඔයා තෝරගන්න ඇකොමඩේෂන් එක සිටි එකෙන් චුට්ටක් ඇතුළට, ඒ කියන්නේ ගම ඇතුළට වෙන්න වුණොත් ඒකේ කොස්ට් එක ටිකක් අඩුයි. හැබැයි ඒකේ තියෙන අවාසි ගොඩකුත් තියෙනවා. හැබැයි ගමේ ඉන්නකොට අර ගම ඇතුළේ ඉන්නකොට මම ගෙව්වෙත් යුරෝ 350ක් තමයි මගේ ඇකොමඩේෂන් එකට. හැබැයි දැන් සිටි එකට ආවට පස්සේ මගේ ගාණ 530ක් වෙලා තියෙනවා. 530 ඇතුලේ අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී ඔපරේෂනල් කොස්ට් එකත්, ඒ කියන්නේ වෝටර්, ගාබේජ් සහ ඔය අනිත් අවුට්සයිඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රිසිටි වලට එහෙම ඒකෙන් ගන්නවා ඒගොල්ලෝ. ඉතින් ඒක ඉන්ක්ලූඩ් කරලා තමයි රෙන්ට් එක කියන්නේ. ඕස්ට්‍රියාවේ ඉලෙක්ට්‍රිසිටි සහ හීටින් කියන්නේ රෙන්ට් එකට ගොඩක් වෙලාට ඉන්ක්ලූඩ් නැහැ. සමහර තැන්වලදී ඉන්ක්ලූඩ් කරනවා. නමුත් ගොඩක් තැන්වල අපිම ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනේ අපිට කැමති කම්පැනි එකකට. මෙහි එකක් නෙමෙයි කම්පැනිස් දෙක තුනක්ම තියෙනවා. ඒකත් පළාතෙන් පළාතට වෙනස්. දැන් මං ඉන්න පළාතේවයි සහ මගේ යුනිවර්සිටි එක තියෙන පැත්තේ පළාතේ තියෙන ඉලෙක්ට්‍රිසිටි කම්පැනිස්ුයි වෙනස්. එතකොට මම මගේ ඉලෙක්ට්‍රිසිටි වලට විතරක් මාසෙකට යුරෝ 43ක් ගෙවනවා. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන බිල් එකක් තමයි අපේ ඉන්ෂුරන්ස් බිල් එක. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට යුරෝ 78.84ක් මාසිකව ඔයාගේ ඉන්ෂුරන්ස් එකට ගෙවන්න ඕන. ඉතින් මම අනිවාර්යයෙන් මොකද ඔයාගේ ඉන්ෂුරන්ස් නම්බර් එකෙන් තමයි මේ හැමතැනකම ඔයාව රෙජිස්ටර් කරගන්නේ. සහ ඔයාට හොස්පිටල් එකකදී හදිසි අනතුරකදී මොනවා හරි දෙයක් වුණොත් ක්ලේම් කරගන්න ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ 2026 78.84ක් වෙනවා මගේ OGK ඉන්ෂුරන්ස් එක. එතකොට ඔයා රස්සාවක් කරනවා නම්, ඒ කියන්නේ පාර්ට් ටයිම් හරි ජොබ් එකක් කරනවා නම් මේ ඉන්ෂුරන්ස් එක ඔයා වැඩ කරන තැනින් ඔයා වෙනුවෙන් ගෙවනවා. ඉතින් රස්සාවක් කරන කෙනෙක්ට ඔයාට අතින් මේක ගෙවීමක් කරන්න දෙයක් නැහැ. ඒක ඔයා වැඩ කරන තැනින් ගෙවන නිසා ඔයා ජොබ් එකක් කරන්නේ නැත්නම් ඔයා මේ මුදල ඔයාගේ අතින් ගෙවන්න. ට්‍රැවලින් වලට තමයි ඊළඟට ලොකු එක්ස්පෙන්ස් එකක් යන්නේ. මොකද සාමාන්‍යයෙන් සර්විසස් මෙහි ගණන්. ඕස්ට්‍රියාවේ තියෙනවා ඔයා ඉන්න දැන් ලංකාවේදීත් අපිට තියෙනවානේ සීසන් ටිකට් එක ඔහොම තියෙනවානේ. ඒ වගේ මෙහෙත් ස්ටුඩන්ට්ලට වෙනම ටිකට්ස් තියෙනවා අවුරුදු 14ට. ඊළඟට පළාත් ඒ පළාතට අදාළව වෙනම ටිකට්ස් තියෙනවා. එතකොට ඒ පළාතට අදාළ ටිකට් එකක් ගත්තොත් ඔයාට ඒ ටිකට් එක වළංගු වෙන්නේ පළාත ඇතුළේ විතරයි. ඊළඟට ඊට අමතරව මුළු ඕස්ට්‍රියාවටම වළංගු වෙන ටිකට් පතක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ ඒක. මොකද මගේ යුනිවර්සිටි එක තියෙන එක පැත්තක මම ජීවත් වෙන්නේ තව පැත්තක. ඉතින් මම අනිවාර්යයෙන්ම එහෙම පළාතෙන් පළාතට යනවා නම් අනිවාර්යෙන් ඒ තියෙන ටිකට් එක ගන්න ඕන. ට්‍රැවලින් ටිකට් එක. ඉතින් ක්ලිමා ටිකට් කියලා තමයි කියන්නේ. ඒකේ ගොඩක් ක්ලිමා ටිකට් එකට මම මාසෙකට 108ක් ගෙවනවා. මේ මුදල ඔයාට අතේ සල්ලි තියෙනවා නම් එකපාර
108යි ශත ගාණක් 108ක් කියලා මම කියන්නම්. ඔයාලට පුළුවන් මේ මුදල අවුරුද්දේ මුලදී එකපාරම ගෙවන්නත්. එහෙම නැත්නම් 108 ගානේ මාස 12ට ගෙවාගෙන යන්න හදා ගන්නත් පුළුවන්. ඊළඟට තියෙන්නේ Wi-Fi data telephone bill. ඉතින් මට මම Wi-Fi එකක් වෙනම පාවිච්චි කරන්නේ නැහැ. මම හැබැයි ඩේටාක් දාගෙන තියෙන මගේ ෆෝන් එකටම තමා. ඉතින් මට මාසෙකට ෆෝන් බිල් එකයි ඩේටා වලටයි ඔක්කොටම යුරෝ 38ක් වියදම් වෙනවා. ඒක ඉතින් කෑම බීම. ඒක ඔයා කන බොන විදිහ අනුව තමයි. සාමාන්‍යයෙන් මට මාසෙකට 60ක් 80ත් 100ත් අතර ගාණක් තමයි වියදම් වෙන්නේ. බොහෝ විට ඒකත් නැහැ. එච්චර වෙන්නේ නැහැ. මොකද මෙහි කෑම බීම සාමාන්‍යයෙන් ගණන් අඩුයි. හැබැයි ඔයා තෝරගන්න දේවල් එක්ක ලොකුවට කෑම බීම වලට වියදම් වෙන්නේ නැහැ. ඉතින් අපි රෆ්ලි කියමු යුරෝ 100ක් කියලා කියමු. ඊළඟට ඔයා ගෙදර බැලුවත් නැතත් ගෙදර ටීවී එකක් නැතත් ඔයාට ගෙවන්න වෙනවා මෙහි ටීවී ටැක්ස් එකක්. එතකොට මම ඒක ගෙවන්න පුළුවන් මාස දෙකකට සැරයක් ඊළඟට නැත්නම් මුළු එකම එකපාර ගෙවන්න පුළුවන්. මම මාස දෙකකට සැරයක් ගෙවනවා යුරෝ 30යි 60ක්. ඉතින් මේ ටැක්ස් එක ඔයාලා ගෙදර ටීවී එකක් තිබුණත් නැතත් ඔයා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන එකක්. ඒ කියන්නේ ඔයාගේ නමින් ඔයා කොහේ හරි අපාර්ට්මන්ට් එකක් හරි කොහේ හරි ගේක රෙජිස්ටර් වුණොත් අලුතෙන් ඇවිල්ලා රෙජිස්ටර් වුණොත් ඔයා ඒ කියන්නේ සමාජිකයෝ එක එක්කෙනාට වෙනම නෙමෙයි කවුරු හරි එක්කෙනෙක්ගේ නමින් ඔයාට ගෙදරට ටීවී ටැක්ස් එකක් ගෙවන්න. ඊට අමතරව ඊළඟට ඔයා ජිම් එක පාවිච්චි කරනවා නම් ජිම් එකේ සමහර දවසට එක වෙනස්. ඔයා යන ජිම් එක අනුව සමහර තැන්වල සෑහෙන ඩිස්කවුන්ට්ස් තියෙනවා. තව සමහර තැන්වල ඔෆර්ස් යනවා. ඉතින් ඔෆර් තියෙන කාලෙදි ගියොත් එතකොට ඔයාගේ ගෙවන්න තියෙන ෆී එක අඩු වෙනවා. හැබැයි මෙහි සමහර ජිම් වලදී රෙජිස්ටර් වුණොත් ඔයා ගියත් නැතත් ඒ අවුරුද්දම ඔයා එකට ගෙවන්න ඕන. තියෙන තව එක්ස්පෙන්ස් එකක් තමයි බැංක් චාර්ජස්. ඉතින් පළවෙනි අවුරුද්ද සමහර බැංක් වල රිලීස් කරනවා ස්ටුඩන්ට්ලව බැංක් චාර්ජස් වලින්. හැබැයි ඊළඟ අවුරුද්දේ ඉඳලා අවුරුද්දට 3 පාරක් විතර බැංක් චාර්ජස් ගෙවන්න ඕනේ. ඉතින් දැන් කලින් මාසවල මට ඇවිල්ලා තිබුණා බැංක් චාර්ජස් ක්‍රෙඩිට් කාඩ් එකටයි ඩෙබිට් කාඩ් එකටයි දෙකටම. ඒ කියන්නේ accounts maintain කරනවට තමයි ඒගොල්ලෝ ඒ charges ගන්න අපෙන්. ඉතින් යුරෝ 50කටම දරන්න වෙන වියදමක් තමයි යුනිවර්සිටි ෆී එක. ඉතින් මෙහි semester fees තියෙන්නේ අවුරුද්දකට දෙපාරක්. ඉතින් මම ගෙවනවා යුරෝ 750 රිනිව් කරන්නත් තියෙනවා හැම අවුරුද්දකම. ඉතින් අවුරුද්දකට යුරෝ 220ක් වගේ යනවා ඒ වැඩේටත්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයාට අවුරුද්දකදී ඒක මාසිකව නෙමෙයි අවුරුද්දක. බොහොම ස්තුතියි අහන් හිටියට. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් එනකන් ගිහින් එන්නම්.